හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනය බලන්න යනවා මේ වෙලාව. දෙවියන් වහන්සේගේ වචනය තුල අපිට තියෙනවා සියලු ආශිර්වාද. නේ? ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ සේවයට කෙනෙක්ව කැප කරන එක භාග්‍යයකයි දන්නවා. අය දන්නවා. දෙවියන් වහන්සේගේ සේවයට කැප කරන එක ලොකු භාග්‍යයක් තමයි දන්නවා. යේසුස් වහන්සේ කිව්වා අස්වැන්න ටිකයි සේවකයෝ බොහෝයි. නේද? අස්වැන්න ටිකයි සේවකයෝ බොහෝයි කියලා කිව්වනේ යේසුස් වහන්සේ. අය නෙමෙයි කිව්වේ. කොහොමද කිව්වේ? අය අනිත් පැත්තට කිව්වේ. යේසුස් වහන්සේ කිව්වා අස්වැන්න බොහෝයි සේවකයෝ. ඒකට හේතුව තමයි සේවකයෝ නම් ගොඩක් ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේගේ සේවය ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීමෙන් කරන සේවකයෝ හරිම අතලොස්සයි. ඒක නිසා මම විශ්වාස කරනවා නැත්තම් මම ඊටම සන්තෝෂ වෙනවා කෙනෙක්ව දෙවියන් වහන්සේගේ සේවයට කරන ගැනීම විශේෂයෙන්ම අවංකව දෙවියන් වහන්සේගේ සේවය. හරි. එක කොරින්ති 1:18 අපි ඊළඟට කිව්වා වචනය දේශනා කරන්න කියලා නේද? preach the word. වචනය දේශනා කරන්න. මොකද්ද වචන? සමහරවිට පිටේ කමුතු ගොඩක් ඉන්නවාද? සියලු දෙනා විතරේ පිළිගන්නවා. 1:18 අපි තිලාට කිව්වා වචනය දේශනා කරන්න. අද කාලේ ගොඩක් අය දේශනා කරනවා, ඔබාමත් දේශනා කරනවා. නමුත් වචනය දේශනා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය. වෙන වචන නෙමෙයි. මොකද්ද වචන? කියනවා. මක්නිසාද කුරුසිය වචනය විනාශ වන්නට මෝඩකමය. විනාශ වන්නන්ට මෝඩකම. හරිද? නමුත් යැපෙන්නව අපට දෙවියන් වහන්සේගේ බලයයි. ඒ හැටියට මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නේ නෙමෙයි. හොඳයි නෑ පොඩ්ඩක්. මේක කියනවා කුරුසියේ වචනය. නැත්නම් කුරුසියේ පණිවිඩය විනාශ වන්නන්ට මෝඩකම. foolishness මෝඩකම. හරි. හැබැයි ගැලවෙන්න වූ අපට නම් ඒක දෙවියන් වහන්සේගේ බලයයි. ගැලවෙන්න වූ අපට ඒ කුරුස්සේ පණිවිඩය දෙවියන් වහන්සේගේ බලයයි. මම ඔබගෙන හොඳට කල්පනා කරා. ඇයි මෙතන බලය කිව්වේ? ඇයි මෙතන දෙවියන් වහන්සේගේ wisdom එක කිව්වේ නැත්නම් මොකද නුවණ කිව්වේ නැත්නම් ඇයි එතන මොකද foolishness නේ අනිත් එක මෝඩකමේ විරුද්ධ වචනේ මොකක්ද? ප්‍රඥාව. දැන් කුරුස්සේ පණිවිඩය විනාශ වන්නන්ට මෝඩකම කියලා අපිට එන එක ප්‍රඥාව වෙන්න බෑ නේද? හරි විදිහට බැලුවොත් එහෙම නෙවෙන්න ඕනේ. ඒ පාලතුමා කියන්නේ විතර ප්‍රඥාව නෙමෙයි. පාලතුමා කියන්නේ මොකද්ද? බලය. කොහොමද? ඇයි එතන බලය කියලා කිව්වේ ප්‍රඥාව කියන්නේ නැතුව? ඔබට උත්තරේ හොයාගන්න අපි යමු. මොකක්ද කුරුසියේ පණිවිඩය? මොකද ඒක දැනගත්තාම තමයි මේක දැනගන්න පුළුවන්. ලූක් පොතේ 14 25 27 මේක තමයි කුරුස්සේ පණිවිඩය. කියන්න. ලූක් මාගේ පාරච්චි පොතේ
14 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වතාවේ සිට සමග බොහෝ සමූහයෝ උන්වහන්සේ සමග ගියෝය. උන්වහන්සේ ආපසු හැරී ඔවුන්ට කියනසේ මානවයට එන තැනැත්තේ තමාගේ පියාට මව්ට භාර්යාවට දරුවන්ට සහෝදරයන්ට එසේය. තමාගේම ජීවිතයට වේශන කරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්න බැරිය. තමාගේ කුරුසිය උස්ලාගෙන මා පස්සේ මේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්න බැරිය. මොකද කුරුසිය පණිවිඩය? යම් කිසි කෙනෙක් මානු වෙනවා නම් මොකද තරන් එන්න කිව්වේ? පර්සෙක්ට්. ඔපරින්ගෙන්නේ. නෑ මම කියනවා ටැලන්ට් එක මම මට දීලා හිතාරේ. ඒ වර්ෂිප් ටීම් එක කොහොනේ? මානු වෙන දැනත්තේ ගිටාර එක අරන් එන්න. මානු වෙන කෙනා මොකද අරන් එන්න කිව්වේ? කුරුසේ ආයි පිළිවෙල මොකද ලස්සන පොලිෂ් කරපු කුරුසයක් තරම් එන්න. Not the build දාගෙන එන්නේ. ඒක කිව්වේ. මොකද කුරුසේ කියන්නේ? මොකද කුරුසේ කියන්නේ? මම ওই ප්‍රශ්නේ මම ඉස්සර එක කතාව කියලා දෙනවා මම ආපහු කියන මේක ඉන්ටර්නෙට් එකයි. මම එකපාරක් ගිහලා කායිකට ඔය කෙනෙක් කෙනෙකුට කොහෙද බුල බලාද්ද කියලා කුරුසේ මොකද්ද කියලා අහුවම පාෂ ගෙදර තියෙනවා. මොකක්ද එන්නේ? බාහිර. බාහිර කුරුසේ බාහිර අවශ්‍යයි. බාහිර උපනාමෙන්. සබ්දෙන් කුරුසේ කියලා කියන්නේ අපිට තියෙන ප්‍රශ්න ගැටලු නෙමෙයි. මොකද සමහර වෙලාවට මම අහලා තියෙනවා සමහර මොනා කරන්නද බ්‍රදර් ඉතින් කුරුසේ අරගෙන යනව නෙමෙයි. නෑ ප්‍රශ්න ගැටලු නෙමෙයි කුරුසේ කියලා කියන්නේ. මොකද යේසුස් වහන්සේ කිව්වා වෙහෙසවන බර උසුලන සෙනගනි මා වෙත දෙන්න මම ඔබට කුරුසයක් දෙනවා කිව්වා. මම ඔබට රෙස්ට් එක දෙනවා. සහනය කියලා කියන්නේ රෙස්ට් එක විවේක. වෙහෙස වෙලා බර උසුලන කෙනාට යේසුස් වහන්සේ දෙනවා කිව්වේ විවේක. රෙස්ට් එක. කුරුසේ කියලා කියන්නේ අපේ උසුල අපිට දෙන ප්‍රශ්න නෙමෙයි. කුරුසේ කියලා කියන්නේ මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ හිටපු දවස්වල යේසුස් වහන්සේ ඇවිත් දවස්වල යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිත් දිනවල යම් කිසි කෙනෙක් කුරුසයක් අරන් ගියා නම් ඒ කෙනා මැරෙනවා. අනිවාර්යෙන්ම මැරෙනවා. එනිසා යේසුස් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මං අනුව එනවා නම් මගේ පස්සේ එන්න ඕනේ නම් මොකදද එහෙම කිව්වේ? 25 වෙනි පදයේ කිව්වනේ සිස්ටර්. බොහෝ සෙනග යේසුස් වහන්සේ පස්සේ ඉඳලා බොහෝ සෙනග කියලා දුන්නේ. ගොඩක් අයට හරි ආසයි යේසුස් වහන්සේගේ ළඟට එන්න. ඇයි දන්නවද? ආස්කම් රොටි පහකින් 5000කට කන්න දුන්නා. ආස්කම් වෙනවා. කොරුණ ඇවිදිනවා. අන්ධය සුව වෙනවා. හරිෂෝ. ඉතින් මිනිස්සු පොර කනවා එන්නේ. ඒක තමයි ඔය පුස්තක කිව්වේ. යේසුස් වහන්සේ අනිත් පැත්තට ලබිනවා මොකද? යම් කිසි කෙනෙක් මං අනුව වෙනවා නම් කුරුසේ පණිවිඩය කියන්නේ තම කමට නැරෙන. විනාශ වෙනාට මෝඩකමක් නෙමෙයිද? ඔබ කියලා කියන්න බර පාරේ යන මිනිස්සෙකුට මැරෙන්න බලාගෙන ඉන්න දුවන. මේ පිස්සුවල අපි මොකටද කරන්නේ? මේ මොඩේෝ ටික ඒකල මොකද අපිට කියන්නේ? බ්‍රේන් වොෂ් කරනවා. කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා. අපි මේ ඔක්කොම අතහැරලා
මේ අනිත් මිනිස්සු වෙන රටවල් වලට ගිහිල්ලා බිල්ඩින් ගහනකොට මේ මිනිස්සු චර්ච් හදනවා. ඒ විනාශ වෙන්නට මේක මොඩකම. ඒ කුරුස්සේ පරිවිදය තේරෙන්නේ නැහැ. ඒක මොඩකම. Jesus wants to give it. නෑ. කුරුස්සේ අරන්. ඒක කරන්නේ නෙමෙයි. මම යොදගත්තා. අවුගේ අම්මා, තාත්තා, සහෝදරයෝ, සහෝදරියෝ, දරුවෝ භාර්යාව පවා මොකද කරන්නේ? ඉංග්‍රීසියෙන් තියෙන hate ඒ වෙදිනේ. යේසුස් වහන්සේගේ ගෝලයක් වෙනවා. සැබෑ ගෝලයක්. අම්මට, තාත්තට, දරුවන්ට, සහෝදරයට, සහෝදරියට සහ අන්තිමට දාලා දෙනවා. වෛර කරනවා. ඒක අදහස් කරන්නේ වෛර කරනවා කියන්නේ ලෝකේ වෛර කරන්නේ නෙමෙයි. ඒක බාධකයක්. ඒක අත්හරින්න. අරින්නේ කියන්නේ අතරින් කියන අදහස් කරන මොකද? මේ ලෝකේ පොඩි කාලේ ඉඳලා කෙනෙක් ඉපදිච්ච දවසේ ඉඳලා බැඳීම් ඇති කරනවා. ඒ කෙනා මිය යනකම් බැඳීම් ඇති වෙනවා. මේ ලෝකයේ ඇතිවන බැඳීම් අපි මේම කිව්වොත් අපිව නූලකින් අල්ලලා ගැට ගන්නවා එක්කෙනෙක්. තව එක්කෙනෙක් මෙතනින් අල්ලලා ගැට ගන්නවා. 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 දෙවියන් වහන්සේ උඩින් කියන මගේ ළඟට වරින්. යදීම් වැඩි. Jesus wants to be kenek මගේ ගෝලයක් වෙනවා. මේ ලෝකෙ බැඳීම් වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ඒක තමයි සහෝදරයෝ නිදහස්. ආමේන්. නාදේ ස්වාමීනි බෝ. සැබෑ ගෝලයක් වෙනවා. මේ ලෝකෙ තියෙන සියලුම දේවල් වලින් නිදහස්. ඒක මොකද කියන්නේ? මම නුඹට ප්‍රේම කළා නේ. එකිනෙකා බැඳීම් නෙවෙයි ප්‍රේමය කියන්නේ බැඳීමක් නෙවෙයි ඒක නිදහස්තයක් ප්‍රේමය ඔබව කවදාවත් බන්ධනයකට හසු කරන්නේ නැහැ ප්‍රේමය ඔබව නිදහස් ආමේන් හලෙලූයා ස්වාමීනි ඒක තමයි දෙයක් මේ ලෝකෙට බැඳිලා ඉන්නකම් සදා වේදනා. විශ්වාසය කියන්නේ යම් කිසි කෙනෙක් අතාරින්න. ඔක්කොම මම අහුව. එහෙම නැත්තම් මුළු වගේ ගෝලයක් වෙනවා. යාපෝ යම් ටික පොඩි. ඒකෙන් දෙකේ. යම් මොකද දෙයක් යම් ඔක්කොම දාන්න. කියවගෙන යන සිස්ටම් කියවන්නේ 22 ඉඳලා මම පරණ දෙකක් අතහැරිය වෙලාවල එකේ 22 ඉඳලා 22 වෙනි වචනේ සිට කෙසේ දෙයක් යුදෙව්වරු ලකුණුයි නැති. ග්‍රීක්වරු ත්‍රාක්ෂාව සොයති. නමුත් අපි කුරුසේ එනගසුන් ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමු. උන්වහන්සේ යුදෙව්වන්ට පැකිලීමක්ය. අන්‍ය ජාතීන්ට මෝඩකමය. දැන් බලන්න යේසුස් වහන්සේගේ කුරුසියේ පණිවිඩය යුදෙව්වන්ට බාධකයක්. ග්‍රීකයන්ට මොකද ග්‍රීකයෝ හොයන්නේ හැම වෙලාවෙම ප්‍රඥාව නිසා ඒගොල්ලන්ට ඒක මෝඩකම්. right කියනවා. අන්‍ය ජාතීන්ට මෝඩකමය. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීකවරුන්ට දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත්ය. හොඳයි.
කියලා. මක්නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය. දෙවියන් වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. right. ඊළඟ පදේ කියලා. මට ඊළඟ පද දෙක තමයි. මක්නිසාද සහෝදරයනි නුඹලාගේ කැඳවීම එනම් මානසික ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලා කළා. මානසික ලෙස ප්‍රඥාවන්ත වෙච්ච අය සහ බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලා කළා. කැඳෙන්නේ නැහැ. යේසුස් වහන්සේ කැඳවලා නැහැ බලවත් අයව. යේසුස් වහන්සේ කැඳවලා නැහැ ප්‍රඥාවන්ත අයව. යේසුස් වහන්සේ කැඳවලා නැහැ වංශවත් අයව. ඊළඟ පාඩම තුරුදී ඊළඟ නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තෙන් දැක්ෂාවට පමුණවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්තේක. ලෝකයේ මෝඩ දේවල් ඔයගලන්ට උදාහරණයක් ඕනේද මේ ලෝකේ මෝඩ දේවල් ගැන? හොඳට බලන්න. ඊළඟට මම ගොඩක් කරගෙන යනවා. ඒක තමයි උතුම් qualification. දෙවියන් වහන්සේ මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්තයන්ව මොකක් කරන පිණිසද? දැක්චාවට පත් කරන පිණිස මේ ලෝකේ තියෙන ලෝකාකාර වූ මෝඩ දේවල් අරගෙන අපි වගේ පාවිච්චි කරනවා. අපේ කියලා මගේ කියලා කිසිම දෙයක් මට නැහැ. 0 බිංදුවයි. A level fail. උගත්කම් කුරුසියේ වචන අප තුළ කතා ඒක කතා කරනකොට ප්‍රඥාවන්තයාට උත්තර නැහැ. කොරයි අපි නිසා දෙවියන් මොකද අපේ කියලා කිසි දෙයක් බැරි වෙලාවක් මට පොද ඩිග්‍රී එකක් තිබුණා නම් එහෙම තමයි මම වැට්ටා වෙලා මේ ලෝකේ තියෙන මෝඩ දේවල් දෙවියන් වහන්සේ අපගන්නවා ප්‍රඥාවන්තයන්ට ලැජ්ජා ඒ නිසා මම මේ කතාව කිව්වේ යනකොට මෙච්චර වෙලා මේ කණිවිඩය අරගෙන දෙවියන් වහන්සේව තුල සේවය කරන්න නම් මම හිතනවා මෙතන ඉන්න ඔක්කොමලම කැලවරම සේවය කරා. Shanskar ස්වාමීන් වහන්සේ. නිකන් කිව්වනේ. හොඳයි. අනිත් ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේගේ පූර්ණ කාලීන සේවකයෝ මෙතන කී දෙනෙක් ඉන්නවා? දෙවියන් වහන්සේට පූර්ණ කාලීනව සේවය කරනවා. ඒ කියන්නේ ඔබගේ මුළු ජීවිතේම ඔබ දෙවියන් වහන්සේට සේවය කරන අය. ඉතුරුයි කාටද? Yeah. Grandmother.
ඕගොල්ලෝ යේසුස් වහන්සේව තමන්ගේ ස්වාමියා ලෙස පිළිගත්තා නම් ඔබ පූර්ණ කාලීන සේවකයෙක්. Amen. Hallelujah. ඔබ මොන රස්තාවකවත් ඔබ මොන ව්‍යාපාරයක ඔබගේ දර යුවා. ඒ අනුමෝදකව ඔබේ දේ කරන්නේ යේසුස් වහන්සේ. Amen. Amen. මේ ලෝකේ පාර්ට් ටයිම් සේවකයෝ නැහැ. මේ ඔගොල්ලෝ දන්නවද ක්‍රිස්තියානි කම තුල කිහි පැවිදි කියලා දෙකක් නැහැ. කිතුණුවන් තුල නැත්නම් බයිබලයට අනුව අලුත් කිවිසුනේ කිහි පැවිදි කියලා දෙකොටසක් නැහැ. අර පුළුවන් නම් පෙන්වන්න අලුත් කිවිසුනේ මම දේශනා කරන එක නවත්වනවා ඒක. අලුත් කිවිසුම. යේසුස් වහන්සේ තුල අප සියල්ලන් රාජකීය පූජක වංශයක්. ඒ සමහර විට ඔබ රැකියාවක් කරන්න පුළුවන්, සමහර විට ඔබ ව්‍යාපාරයක් කරන්න පුළුවන්, සමහර විට ඔබ ගෘහණියක් වෙන්න පුළුවන්. මොන දේ කළත් ඒ දේ කරන්නේ දෙවියන් වහන්සේ. ඇයිකට හේතුව ඔබ දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේ තුල පූජකෙක්. නිකම් පූජකෙක් නෙමෙයි. රාජකීය රොයල් ප්‍රීස්ට්. එහෙම සේවකෙක් වෙන්න ඔබට තියෙන සුදුසුකම වදන් මේ ලෝකාකාරව ඔබ ප්‍රතික්ෂේප වෙලා නම් මේ ලෝකයේ දේවල් වලට ඔබ ලෝකයේ දේවල් අතහැරලා ඔබ කියනවා නම් යේසුනි මම ඔබ වහන්සේගේ පස්සේ එනවා කුරුසියට කියලා. උන්වහන්සේගේ කුරුස නෙවෙයි අපේ කුරුස, මගේ කුරුස. ඒක තමයි සුසුක. ඒක කරන හේතුව. ඒක නෝසයි ඇයි එහෙම කරන්නේ? ඒකට කරන හේතුව. ඉස්ලාමීය වචනේ එසේ කලේ ඒ කියන්නේ ඒකට හේතුව රැකියාව. එසේ කලේ કોઈ මිනිසෙක්වත් දෙවියන් වහන්සේ ඉදිරියේ පාරට්ටු කරන ගන්නා කිසිය. පාරට්ටු කරගන්න කිසි කෙනෙකුට බෑ. මට බෑ කියන්න මම මේක කරේ මේක නිසයි මේක කරේ මම නිසයි මන් නිසයි මේක වුනේ මම තමයි අරක කරේ මම තමයි කොළඹ ගිහිල්ලා අර කොළඹ පිට ගිහිල්ලා පිට පළාත්වල ගිහිල්ලා සෙමිනාර් කරලා ඒ මිනිස්සුන්ට අරක දීලා ඒ මිනිස්සුන්ට රැප් එක ගැන ඉගෙනුවේ මගේ රෙවලේෂන් CD එක බලලා තමයි ගොඩක් අය රෙවලේෂන් එක ඉගෙන ගන්න කියලා මම කියන්න ගත්තොත් දෙවියන් වහන්සේ තමයි කරන්නේ. තෝපන්නේ අයියන් මට රෙවලේෂන් පොත ග්‍රීක් වල මෙලෝඩියක් තේරුන්නේ නැහැ. ඇයි දන්නවද? මේකේ මුකුත් නැහැ. මම දවසක් කිව්වා ස්වාමීනි මම දන්නේ නැහැ මට උගන්වන්න මම හරියට මට එහි ගෞරවයේ මෙච්චරක්වත් අයිති නෑ. මගේ කිසි දෙයක් නෑ. ඒක නිසා තමයි මේ ලෝකේ මෝඩ දේවල් දෙවියන් වහන්සේලා පාවිච්චි සියලු ගෞරවය, සියලු මහිමය දෙවියන් වහන්සේලා මනුෂ්‍යර ගෞරවය. ඒක නිසා තමයි ඒක නිසා මම සුදුසුනේ මම ඉගෙනගෙන නැහැ බයිබලයේ ගැන ඉගෙනගෙන නැහැ. ඔබට දැනට මම මේක උගන්වන්න පටන් ගන්නකොට බයිබලයේ පෙරලන්නවත් මම දන්නේ නැහැ. හදායි පුත කිව්වම චේප් එකේ කටුවට පිටු නම්බරේ හොයාගෙන චේප් එකේ පෙරලා ගන්නවා. දන්නේ නැහැ. ඔබත් එහෙමනම් ඒක තමයි සුසුක. දෙවියන් වහන්සේ සියලු හැකියාව. අවසානයේදී ඔබ තුළ දෙවියන් වහන්සේගේ නාමය උසස් කරගන්න.
මේ මිනිහා කොහොමද මේක කරන්නේ? එයාට පොතවත් පෙරලා ගන්න දන්නේ නැතුව ඉතියේ. කොහොමද මිනිහා උගන්වන්නේ? අපේ සේවය ගැන කතා කරේ තිලාන් වාලේ කරපු නිසා නෙමෙයි. අපේ සේවය ගැන කතා කරපු තව හේතුවක් තියෙනවා. අපි මේ ජීවත් වෙන මේ කාලේ මේ වකවාන මේ මාස කීපය සභා ඉතිහාසයේ තීරණාත්මක කාලය. තීරණාත්මක කාලය. විස්තරකට ඔයගලන්ට කියන්න බෑ. ළඟදීම බොහොම ළඟදී අපි හිතනවට වඩා ඉක්මනින් අපිට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. තෝරා ගැනීම. ඒ දවසේදී අපි හරි තීරණය අරගත්තොත් අපි යේසුස් වහන්සේත් එක්ක සදාකාලිකව ජීවත් වෙනවා. හැබැයි මේ ලෝකයට තියෙන බැඳීම් නිසා පරි වෙලාවත් අපි අදිමදි වෙලා වැරදි පැත්තට ගියොත් සහෝදරයන් සහෝදරියන් බහයි අරිචයි කියන්නේ ඒ ළඟදී සිද්ධ අස්වැන්න මේ ලංකාවේ මිලියන 21ක් ජනගහනය වෙනවා. යේසුස් වහන්සේ ගැන දන්නේ නැත්නම් යේසුස් වහන්සේව අහපු අය ප්‍රතික්ෂේප කළ සහ පිළිගත්ත දෙගොල්ලෝ මුළු ජනගහනයේ 20%ක්වත් නැහැ. ඒ කියන්නේ පිළිගත්ත සහ ප්‍රතික්ෂේප කළ දෙකම. ඉතුරු 80%ම සුභාරංචිය අහලා නැහැ. ඒ කියන්නේ මිලියන 15කට වඩා වැඩි සෙනගක් මේ ලංකාවේ සුභාරංචිය අහලා නැහැ. අපිට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ සේවය දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඉතාම ඒක පැත්තකට දාලා නෑ මට ආ ප්‍රශ්න කියනවා මට මේ ප්‍රශ්න මම ඒක විසඳුනොත් මම සේවය කරනවා කියලා කියනවා. ඔබ හිතනවා නම් හිතන්න. ඔබ දැනුනේ කවදාවත් ওই ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳුණා තව එකක් එක්ක තමයි. ඒක විසඳුණා තව එකක් එක්ක. කවදාවත් ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ක්‍රමයෙන් නම් පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් යන එවිට අන්සියල්ල දුන්නවම රාජ්‍ය සොයනවා නේ. රාජ්‍ය සෙව්වම අන්සියල්ල. Amen. Sudana. Sudana men. Deviyan mahantike se. Ang dawasya api raatri bhojane sahagagi වෙන වෙලාව. අපි එකිනෙක කියන අපගේ සිතුවිලි දසුනා කරගන්න. වහන්සේගේ ශරීරයට රුධිරය සම්මුඛාගත්තේ නබනවා. යේසුස් වහන්සේ කිව්වා අපි රැස් වෙන හැම විටම වහන්සේගේ පූජාව සිහිවන පිණිස මේ දේ කරන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා අපි මේ පූජාවට නැත්නම් අපි මේ රොටි වලට කුසලානයට සහභාගී වෙන විට අපගේ ජීවිත ගැන විමසා බලන්න යුතුයි. මන්ද අප
එසේ නොකළොත් විනිශ්චය කරනවා පොළොවට. එනිසා සුළු මොහොතක් අපි නිශ්ශබ්දව හිස නමාගෙන අපි එකිනෙකාගේ ජීවිතය විමසා බලමු. එක යෝහාන් 1:9 කියනවා අපි වරන්කව වහන්සේ ඉදිරියට ඇවිත් පසු කරනවා. උන්වහන්සේ ධර්මිෂ්ඨවත් විශ්වාසවන්තවත් සිටිනවා. අපගේ සියලු පව්වලට අපිට කමා කොට වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට නිදහස් කරනවා. අවශ්‍ය වන්නේ අවංකව පසු කැරීම විතරයි. නිශ්ශබ්දව සිහි කරනවා. අපි තුනකින් ආදියා දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව සිදු වුණා වූ සියලු පව්. Sonia Bielon, Presidente Assembleia Parlamentar. වහන්සේගේ කුරුසිය පූජාව අපි සිහි කරමින් ඒ පූජාව නිසාම අපි වහන්සේට දෙනවා. අප තුළ අපගේ කියලා කිසි දෙයක් නැහැ. අප සතු සියලු දේ අපට දුන්නා. ඒ සියලු දේවලින් ඉතා උතුම්ම දේවල් ඔබ වහන්සේගේ ගැලවීම ඔබ වහන්සේගේ කුරුසිය පූජාව නිසා අපට උරුම වුණා. ඒ සදාකාලික ජීවන මේ මොහොතේ අපි සිහි කරනවා. ඒ කුරුසියේ පණිවිඩය විනාශ වන්නන්ට මෝඩකමක් ස්වාමී. නමුත් අපිට ඒ දෙවියන් වහන්සේගේ බලය දුර්වලකම නොවේ ස්වාමී. බලය. අන්දෝප වහන්සේගේ බලය අප තුළ අපගේ දුර්වලකම තුළ ඔබ වහන්සේගේ ශක්තිය ප්‍රකාශ වෙන නිසා ස්වාමී. අප පුරුෂපත් මෙන්න අපි දවසේ අපි අපගේ ජීවිත කුරුසපත් කරනවා. පෞලතුමා කිව්වා වගේ මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසපත් වී සිටිනවා. ඒත් මම ජීවත්. නමුත් මාංශයේ මාගේ ජීවත් වෙන ජීවිතය අවුරුද්දක් මා උදෙසා මා වෙනුවෙන් දිවිදුවා තරන් වහන්සේ උදෙසා මම ජීවත්. ස්වාමී මම මේ මොහොතේ ස්වාමී ඔබ වහන්සේ මගේ සියලු මානසික දේ කුරුසපත් කරනවා. අන්ද ඔබ වහන්සේ මා තුළින් ජීවත් වෙන පිණිස මගේ කමත මම කියනවා. 예수님 මගේ ජීවිතයේ සියලු අඩුපාඩු දුර්වල ඔබ වහන්සේ කළා. 예수님 වහන්සේගේ කුරුසයේ මාව සෝදා පිළිසිදු. ස්වාමී වහන්සේ සියලු මා තුළින් වැඩගත් 예수님 ඔබ වහන්සේ මා තුළින් ප්‍රකාශ මා තුළ ජීවත්.
रात्रि अपने वहां से पाद ठाकुर ये पूजा वसूल करें। स्वामी वहां से पावा गुण रात्रि रोटी वहां से क्यों हमें नुबला बेनिवेल करें नावु मावेशाली मासी करने तीन समय लेकर पाला है वहां से स्वामी में रोटी बोले आशीर्वाद कराने में रोटी बोले इंसान के तवक्कुल ने स्वामी ने वहां से कि तू आलम में शायद ये तू आलम वहां से लबा करते आपके आत्मिक सहशारीरिक सुवयों साथ कृपया में रोटी हो वहां से आशीर्वाद आप इसे ही करें वहां से एक पूजा ये सिस्टम से